මේ මොනවද පාසවලුත් තියෙනවා මේ අර ගේම් ගහන්න බෑ බං ඒක ඇඳුමුත් නැහැ කෙල්ලොන්ට හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද මම ඔයාලට දැක්කා කලින් කියලා තිබ්බ වගේම කමියුනිටි පෝස්ට් එකක් දාලා තිබ්බා මම අද ගේමින් ජපානයේ ගේමින් අයිටම්ස් ගැන vlog එකක් කරන්න කියලා හිතුවා. ඉතින් අද ඔයාලට පෙන්නන්නම් එතකොට VGA card prices එතකොට monitors prices CPU prices එතකොට gaming chairs prices එතකොට ඒ වගේම processors prices එතකොට තියෙනවා මෙතන මම වටේ පෙන්නන්නම්. එතකොට මෙතන තියෙනවා එතකොට RAM ගොඩක් දේවල් තියෙනවා hard disk SSD NVMe ගොඩක් දේවල් තියෙනවා. ඒ ගැන වීඩියෝ එකක් කරන්න යන්නේ. එහෙනම් අපි යන් වීඩියෝ එකට රැන්දලින් බොයිස් කලින් වගේම සුපිරි වීඩියෝ එකක් මේකත්. එන ළමයි ඔන්න අපි ඔයාලට පළවෙනි සෙටප් එක පෙන්වන්න යන්නේ. දැන් අපි බලමු බොයිස් ලැප්ටොප් එකක් Republic of Gamers Asus ලගේ ROG Strix එකක් තියෙනවා. මේක වෙනවා කොළ 45ක් කියන්නේ ලක්ෂ 10ක් 9මාරක් වගේ. ලක්ෂ 9මාරයි මේක. එතකොට මේකේ තියෙන්නේ GeForce RTX එකක්. G-Sync එක තියෙනවා. ඉතින් ස්පෙක්ස් ටික RAM එක තියෙනවා 32GB. එතකොට 32GB එකකින් ගන්නත් පුළුවන් 64GB එකකින් ගන්නත් පුළුවන්. ඒක වෙනස් වෙනවා DDR5 106 MHz තියෙන්නේ. එතකොට NVMe එකක් තියෙනවා 1TB. මේක තමයි ලුක් එක ලැප් එකේ. ලයිට් එක වෙනස් කරන විදිය. මෙන්න තියෙනවා ස්පෙක්ස් ටික. ස්පෙක්ස් ටික දෙලා Intel වලින් ගන්න Intel i7 12700H එක. ඔයාලා දන්නවා H එක කියන්නේ performance හොඳයි කියලා. මේක 16GB වලින් ගන්න පුළුවන් 42GB වෙනකන් අප් කරලා යන්න පුළුවන්. DDR4 3200 MHz ඒක එහෙම. එතකොට storage එක 512GB SSD කියන්න පුළුවන්. එතකොට display එක size එක දාලා තියෙනවා Nvidia Optimus technology තියෙනවා කුම් තියෙනවා. එතකොට මේක VG එක එන්නේ GeForce RTX 450 laptop GPU එකක්. ඕම විශ්ව හැදෙනවා වොයිස් මේවා දැක්කම මෙන්න මෙයා බලන්න සුදු පාට එක. මේක ලයිට් ටික RTX එකක් තියෙන්නේ MSI cooling එකක් තියෙනවා. Oh my god සුදු පාට මේක පාවිච්චි කරනවා නේද? සුදු පාට මේක එහෙම අවශ්‍ය කට්ටියට සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් ආසයි. එතකොට ඔයාලා බලන් ඉන්න මේක තමයි CPU වල prices. CPU වල අපි යන් මුලින්ම AMD prices බලන්න. AMD prices මෙන්න තියෙනවා AMD processors ටික. AMD වල මෙන්න තියෙනවා AMD 99000 series එක තියෙනවා කොළ 10යි. AMD Ryzen 7 මේ තියෙනවා මෙතනින් පෙන්වන්න පුළුවන්. ඔයාලට පේනවා බලන්න දෙයක් නැහැ නේද? පොඩ්ඩක් ලං කරමුද අපි? ඔන්න ලං කරාම පේනව නේද AMD? මේක AMD Ryzen 7 9800 X3D එක. ඔන්න ඒක ළමයි ගාන අහගන්න මම යටින් මේ මොකද processor එක කියලා දාන්න. මොකද ඇහුන්නේ නැත්තම් මෙතන පොඩ්ඩක් සද්ද වැඩි හින්දා ඒක කොළ 8ක් වෙනවා 160000ක් විතර වෙනවා Ryzen 7 9800 X3D එක. ඒත් එක්ක මෙහා පැත්තට ගියාම තියෙනවා Ryzen 9 9950X එක. ඒක කොළ 11ක් වෙනවා. ඒක 2,220,000ක් වගේ ලංකාවේ ඒ වගේ වෙනවා. ඔයාලා මේ hertz ටික හොම් පේනව නේද? ගාය පෙන් කියනවට වඩා වල පේන එක තේරෙනවා. එතකොට මෙතෙන් ඩාම තියෙනවා Ryzen 9 9900X එක තියෙනවා. ඒක 1,60,000ක් වගේ වෙනවා ලංකාවේ ගානින්. එතකොට ඔහෙට ආවම ටැක්ස් එහෙම එකතු වෙනවා. අන්න ඒකයි ගාන ප්‍රයිස් එක වෙනස් වෙන්නේ. එතකොට මේ පැත්තට ආවම Ryzen 7 9700X එක තියෙනවා. මේක කොළ 5ක් වෙනවා. ඒක ලක්ෂයක් වෙනවා ලංකාවේ. ඒකට ආයෙත් මේ පැත්තට ආවම තියෙනවා Ryzen 5 9600X එක. ඒක 80000ක් විතර වෙනවා ලංකාවේ. මේ පැත්තට Ryzen 5 9600 තියෙනවා.
ඒක 80000යි. ඒත් එක්කම ඒකෙම 9500 F එක ඒක තියෙනවා 41680 කියන්නේ ඒත් 80000කට වගේ කිට්ටු වෙනවා. එතකොට අපි 5 සීරීස් එකට ආවම Ryzen 5 7600 ලංකාවේ ගන්න මම කියන්නම් 70ක් 65ක් වගේ. එතකොට Ryzen 5 7500 F එක 45ක් වගේ වෙනවා මේ තියෙන්නේ. මේක 45ක් වගේ වෙනවා. එතකොට Ryzen 7 8700G එක වෙනවා 1.10ක් වගේ. මම මේ ලංකාවේ ප්‍රයිස් එක නිකන් කන්වර්ට් කරනවා විතරයි බොයිස් ටැක්ස් එකතු කරන්නේ නැහැ මම. ඒක එහෙම. එතකොට Ryzen 5 8500G එක 55ක් වගේ වෙනවා. එතකොට Ryzen 7 8700F එක ලක්ෂයක් වෙනවා. Ryzen 5 8400F එක 90ක් වගේ වෙනවා. 90ක් නෑ 90 නෙවෙයි. ඔය සෝරි 60000ක් වගේ වෙනවා. ඒක එහෙම අපි යන් එතකොට මම ඔයාලට කිව්වේ CPU AMD processors ගැන. එතකොට අපි දැන් යන් Intel වලට. Intel වල තියෙන්නේ Intel processors ටිකක් තියෙනවා. මේ අලුත් gen එකේ එකක් තියෙනවා i9 14900F processor එක තියෙනවා. ඒක වෙනවා boys කොළ 11ක් කියන්නේ 2,20000ක් වගේ වෙනවා. 2,20000ක් වගේ ලංකාවේ ගානේ දැන් 2,20000 ලංකාවෙන් ගන්න පුළුවන්. මේක මම දන්නේ නැහැ කොහොමද දන්නේ නැහැ. චමා එකේ නැනෝටෙක් එකේ වගේ බලන්න පොඩ්ඩක් prices. මේ ලංකාවේ price එක මම හරියටම දන්නේ නැහැ. මේක ඉතින් course 8ක් නෙන්නේ. course 8ක් එනවා threads 16ක්. නෑ threads 16ක් නෙවෙයි threads 32ක් එනවා. sorry වැරදුනානේ. course 8යි මේ threads එනවා 32ක්. ඔයාලට පේනවද නේද? පේනවා ඇති. ඒක එහෙම එන්නේ. මේ මට මේ process එක තමයි පෙන්වන්න ඕනේ. එතකොට ඒත් එක්කම මේ Intel Core Ultra 5 225 එක තියෙනවා. ඒකේ course 6යි threads 10ක් කෙන එක 32යි 990 කියන්නේ 65000ක් වගේ වෙනවා මේ process එක. බලන්න ළමයි නිල් පාටට දාලා තියෙන මේ shop එක බලන්න නිල් පාට Intel කොහොමද අර නිල් blue එකක් නේ blue theme එක. අර එයාලගේ AMD ලගේ orange look එකට ඒ විදිහටම තියෙනවා. ඒකට Ultra 5 235 එක තියෙනවා course 6යි threads 14 එක 48370 කියන්නේ ලක්ෂයක් වගේ වෙනවනේ. එතකොට මේ පැත්තට ආව තියෙනවා Ultra 5 245K එක. ඒකෙත් course 6යි threads 14 එන එක 80000ක් වගේ වෙනවා. අපි පොඩ්ඩක් motherboard එකක් පෙන්නන්නද? ඔහොම motherboard එකක් උඩින් දාලා තිනවා ROG Strix ලගේ Z890 gaming wifi motherboard එක. ඒක වෙනවා boys 69780ක් කියන්නේ දැන් කොළ 7ක් වගේ තමයි. ඒක කොළ 7ක් කියන්නේ 1,40,000ක් වගේ ලංකාවේ. ඒ වගේ ගානක්. එතකොට අපි යන් tough එකට Asus ලගේ tough gaming motherboard එකක් තියෙනවා. Z819 එක pro wifi එක 55000යි. ඒ කියන්නේ 55000 කියන්නේ 8 boys ඉතින් ලක්ෂය පයින්නෝනේ 1,10,000කට වගේ කිට්ටු වෙනවා. ඔන්න ඔහොම තමයි boys Intel ලගේ processors ටික AMD processors ටික. අපි මම මේ වීඩියෝ දිගටම කරා යනවා මේ ලේසියට. මම එහෙම තව ටිකක් motherboard ටිකක් පෙන්නන්න. මොකද මම කලින් motherboard ටිකක් ගැන කිව්ව හින්දා එතකොට වීඩියෝ බලන් යන අයට ලේසි. මෙතන තියෙන්නේ boys X670 Steel Legend එක. මේක motherboard එක මේ ඒක වෙනවා ASRock. ඔයාලා ඉතින් ASRock ලගේ motherboard කියන්නේ boys වෙනම level එකක්. සාමාන්‍යයෙන් ගොඩක් අය සාමාන්‍යයෙන් ඔය පරණ build හදන ඉන්නේ. ඒ කියන්නේ දැන් ඒ කොල්ලෝ ඉන්නවනේ Free Fire ගහන කට්ටිය ඔය PUBG ගහන අය වගේ
normal setup නේ හදන්නේ අරයා. එයාලට ඔට second hand market එකේ ASRock motherboard recommend කරනවා ගොඩක් අය. ඉතින් මේ ASRock motherboard set එකක් පෙන්වන්න යන්නේ. ASRock motherboard තියෙනවා එකයි දෙකක් තියෙනවා. ඒ දෙක වෙන්නවා. ASRock ලගේ X670E Steel Legend motherboard එක වෙනවා 37866 කියන්නේ 70000ක් වගේ වෙනවා. මේම ASRock එක. එහෙම තියෙනවා B650M Pro RS එක ASRock ලගේ ඒකත්. ඒක නම් 18640යි. ඒ කියන්නේ 35000කට වගේ ගන්න පුළුවන් ඒක. ඒක එහෙම. ඉතින් ඔන්න ASRock ලගේ සීන් එක. ඒත් එක්කම අපි යමු memory card වලට. DDR5 මෙතන තියෙනවා. මෙතන DDR5, DDR4, DDR3. DDR5 එකයි DDR3 එකයි වැඩි කතා කරලා වැඩක් නැහැ නේද? ඉතින් ඊට වඩා දැන් ලොකු බිල්ඩ් හැදෙන හින්දා අපි DDR5 එක ගැන විතරක් කතා කරමු. මෙතන තියෙනවා DDR5 5600 32GB දෙකක්. කොළ 13ක් කියන්නේ කීයක්ද බං? 60ක්. මේ 32GB දෙකක් තියෙනවා මෙතන. එක එතකොට 64යිනේ කොහොම එකතු. එතකොට මේක 1,30,000යි කියන්නේ ලංකාවේ 2.60ක් වගේ වෙනවා 32 දෙකම. ඔන්න ඕක. එතකොට ඒක එහෙම උඩ සෙට් එක එහෙම පල්ලෙහා තියෙනවා 32 16 දෙකකින් එන්නේ. ඒක ඇවිල්ලා 88422යි 18ක් කියන්නේ 1,60,000යි. නෑ මෙතන 9ක් වගේ නේ. 1,80,000ක් වගේ වෙනවා. 1,80ක් වගේ වෙනවා. ඒකට කෝසයාලගේ තියෙනවා කෝසයා බ්‍රෑන්ඩ් එකනේ සාමාන්‍යයෙන් පොඩ්ඩක් හොඳ බ්‍රෑන්ඩ් එකක් රෙකමන්ඩ් කරන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් ඉඳලා ඒක පොඩ්ඩක් ගාණත් වැඩි වගේ. මේක ඇවිල්ලා DDR5 ඒක ඇවිල්ලා 16GB දෙකක් 1,80ක්. මේක 1,80යි. ඒක 1,80යි. එහා පැත්තක 2,20,000ක් වගේ වෙනවා. ඒක 6,000 නේ. 16 දෙකක්. මම වෙනව නේද? ස්පෙක්ස් එක පේනවනේ. ඔන්න ඔහොම. එනවා කෝසියා ඉඳම කහ පාට තීම් එක ලයිට් එකක් අදාන. අම්මෝ. ඒ පැත්තට මේ පැත්තේ SSD. Samsung කොහමත් ගණන් Samsung එකක් තියෙනවා මෙතන NVMe එක M.2 එක Gen 5 එකක් තියෙන්නේ 2TB ලක්ෂයයි. මේ ලක්ෂයට නම් මේක ගන්න බෑ ලංකාවේ. මේ Samsung එක බලන්න prices බලන්න ඔය චමා එකේ Nanotek එකේ එහෙම compare කරලා බලන්න. එහා පැත්තේ Samsung එක තියෙනවා ඒකේ මොඩල් එක පේන්නේ. ඒකත් NVMe M.2 එක 4TB එක අරක 2TB වලට පේනවද boys? මේක 2TB මේක 4TB. එතකොට දෙගුණයක් වැඩි වෙනවනේ. මේක අරක ලක්කයි 10යි නම් මේක 2.20ක් වගේ වෙනවා. එහා පැත්තක 2.20ක් වෙනවා. මේ බ්‍රෑන්ඩ් එක Samsung. එහෙම. කොට අපි මම මෙයාලගේ බ්‍රෑන්ඩ් එකත් හොඳයි. මට දන්නවා මේ බ්‍රෑන්ඩ් එක ඇඩට. ඒක ඇවිල්ලා M.2 එක 44,000ක් වෙනවා. 44,000ක් කියන්නේ 80,000යි. 80,000ක් වගේ වෙනවා ඒක. ඒක ඒ ගණන් නේ. ඒක 80,000ක් වගේ වෙන්නේ. එතකොට Samsung වගේ නෝ ගන්න boys. බොයිස් මගේ සද්ද අඩුනේ මේ ෂොප් එකේ ඩයල් එකක් ආවනේ මම පොඩ්ඩක් සද්ද අඩු කරා. මොකද සමහර තැන්වල වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. එහෙම එකක් තියෙන. ඒකයි මම පොඩ්ඩක් සද්ද අඩු කරේ. මවුන්ට් එකකුත් පෙන්වන්නද ඔහොම. මවුන්ට් එකක් තියෙනවා. අපි young boys දැන් තමයි boys වීඩියෝ හොඳම කැලල VJ කාඩ් බලමු. AMD වෙනම Nvidia වෙනම. අපි පටන් ගමු AMD වලින්.
AMD Radeon RX 9070 මේක වෙනවා 16GB එක 20Gbps GDDR6 එක මේක වෙනවා 2,20,000යි ලංකාවේ ගන්න. මෙන්න මේක 2,20,000. එතකොට RX 9060 XT එක ඒක එන්නේ 16GB ඒ කියන්නේ වෙනවනේ 16GB ඒකේ ප්‍රයිස් එක ඇවිල්ලා වොයිස් 69 ඇස්රොක් ඒක ඇස්රොක් මේ බ්‍රෑන්ඩ් එක ඇස්රොක් වලින් එන්නේ ඇස්රොක් වලින් එන එකක් 1,40,000ක් වෙනවා මේක 1,40,000යි ඒත් එක්කම පල්ලෙහාට ආවම තියෙනවා මෙතන AMD Radeon ලගේ RX 7600 8GB එක ඒකත් ඇස්රොක් ලගේ ස්ටීල් ලෙජන්ඩ් ග්‍රැෆික්ස් කාඩ් එකෙන් එන්නේ එක වෙනවා 90,000ට ගන්න හිතන්න පුළුවන් මේක 90,000ක් වෙනවා ඒක RX 7690 එතකොට මේක කිව්වා මේක තයිචි ඇයි ගන්නද තයිචි ග්‍රැෆික්ස් කාඩ් එක තියෙනවා Radeon RX 9070 XT එක ඒක වෙනවා 14,000ක් කියන්නේ 280 2,80,000ක් වගේ වෙනවා මේක එහෙනම් AMD වල අපි යන් ඊළඟට මේ Nvidia GeForce වලට ගොඩක් අය GeForce තමයි දන්නේ ගොඩක් අරකට වඩා ඉතින් මේ තියෙනවා RTX 5060 Ti එක Asus brand එකෙන් 12 fans එන්නේ 16GB memory එකත් එක්ක ඒක වෙනවා 2,20,000 නේ මේක 2,20,000 ඒත් එක්කම 5060 Ti කිව්වනම් අපි යම් 5060 තව Ti එකක් තියෙනවා ඒක වෙනවා ලක්ෂ දෙකක් වෙනවා නේ ඒක ලක්ෂ දෙකයි ඒත් එක්කම පල්ලෙහාට එමු Asus ලගේ මේ ත්‍රිබල් ෆෑන්ස් එකක් කියන එක ප්‍රයිම් ග්‍රැෆික්ස් කාඩ් එකක් තියෙනවා 5060 Ti නෙමේ 60 කියන්නේ තා පොඩ්ඩක් performance පොඩ්ඩක් අඩු වෙනවා පොඩ්ඩයි ගොඩක් නෙමෙයි පොඩ්ඩයි 8GB එකක් ඒක වෙනවා ඉතින් ඔයාලට මේ මෙතන ජපන් නැතුණත් මේක දැනගන්න පුළුවන් මේක ස්පෙක්ස් ටික මේ තියෙන බූස්ට් ක්ලොක් එක තියෙනවා පවර් කනෙක්ටර්ස් ටික තියෙනවා recommended PSU එක 550 watt එකකින් මේක සපෝට් කරනවා ඒ ටික තියෙනවා මේ පේනවා නේද මේක වෙනවා 82 කියන්නේ 1,60,000යි මේවා දෙක එකයි දෙකම එකයි මේ යට තියෙන 3,050 එකම සෙට් එකක් තියෙන MSI ලගින් 3,050 80,000ට වගේ 80,000 60,000 කිට්ටෙන් ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් 80,000 ඒත් එක අපි පොඩ්ඩක් ලොකු ප්‍රයිස් එක ලොකු ටයිම් එකකට යන් 5,80ට යන් 5,90 බලමු 5,90 32GB එක තියෙනවා ඒක වෙනවා බොයිස් 5,90 මෙතන දාලා නැහැ 5,90 ප්‍රයිස් එක දැනගන්න දෙන්නේ මෙතන ස්ටොක් නැති සීන් නැති නේ 5,90 දාලා අපි 5,80 කියන්න 5,80 කොළ 31යි ලක්ෂ 6ක් වෙනවා GeForce RTX 16GB ඉතින් recommended PSU එක 850 watt එකක් ඕන boost clock එක 2,830 එතකොට power connectors 16 pin X1 එක එතකොට reference ඉතින් 2,617යි ඒ ටික තියෙනවා 5,80 එතකොට ඒත් කම්පල්ල 5,70 Ti එක තියෙනවා 16GB එක ලක්ෂ 20ක් කියන ලක්ෂ 4ක් වෙනවා 5,70 Ti triple fans එන්නේ prime graphics card එක Asus brand එකකින් ඒත් එක්ක මෙහෙ පැත්තට ආවම මේකේ Aura Sync එක තියෙනවා Asus ලගේ Aura Sync එක තියෙන හින්දා එක එන්නේ voice පොඩ්ඩක් මට ඒක 16GB GDDR7 16GB triple fans එන්නේ tough gaming එකකින් Aura Sync
තියෙනවා. එතකොට එක දෙක කොළ 25ක් කියන්නේ බොයිස් ලක්ෂ 5කට වගේ කිට් වෙනවා මේක. ඒ තියෙන එක recommended PSU එක 850 watt power supply එකකින් තමයි එයාලා recommend කරන්නේ. ඒත් එක්ක පල්ලයට ආවම තියෙනවා කොළ 26කට ROG Strix ලාගේ gaming graphics card එක 5070 Ti 16GB. එතකොට Asus Aura Sync එකත් එක්ක කොළ 26 කියන්නේ බොයිස් ඒත් ලක්ෂ 5කට 5යි 10ක් 5යි 20 වගේ කිට් වෙනවා. මේ ඒක වෙනවා ඒකට recommended PSU එක 750 watt power supply එකකින් තමයි ඒකට power එක දෙන්න ඕන. OC mode එක power connectors boost clock ඔක්කොම තියෙනවා. ඔහොම තියෙනවා බොයිස්. බොයිස් කට රිදෙනවා දැන් මේ වගේ කියලා මේක ඉවර කරන්න බෑ බොයිස්. මම විනාඩි 15කින් වීඩියෝ එක කරන්න ඉවර කරන්න කියලා හිතා හිටියේ. අද ඉවර කරන්න වෙන්නේ නැහැ. අපි යන් CPU cooling ටිකක් බලමු. CPU cooling ටිකක් තියෙනවා Kraken ලාගේ. ඉස්සර මම ඔක පොඩි කාලේ කිව්වනේ මේක මම කියන්නේ next කියලා තමයි මම මේක මතක තියාගන්නේ. NZ XT Kraken ලාගේ Kraken Plus 260 RGB එක මේකනේ සාමාන්‍ය ලංකාවේ ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක්. මේ Kraken ලාගේ එක මේලාගේ කේසින් උත් මාරු කූලින් උත් මාරු කූලින් නම් සුපිරි. මේ කූලින් එක 37000යි කියන්නේ 90000ක් වගේ නම මේ කූලින් එක. ට්‍රිබල් ෆෑන්ස් එකත් එක්ක එන ලික්විඩ් කූලින් එක. ඒකෙම මේක ඒකෙම ෆෑන්ස් දෙකක් එන එක ගන්න පුළුවන් 60000කට වගේ ලංකාවේ ගන්න. ඒකට MSI ලාගේ එකක් තියෙනවා. ඒකත් මේක 40000යි වෙන්නේ බොයිස්. මේකත් ලංකාවේ ප්‍රසිද්ධයි. ඔයාලා ඉතින් දැනගන්න පුළුවන් මේ Macro Liquid 360 RP2 liquid cooling එක Aura Sync ඉන්නේ ගොමෙන් වැරදුනා මේ MSI ලාගේ එක Aura Sync ඉන්නේ Asus ලාගේ මේ MSI ලාගේ lightning effect එකක් තියෙනවා 40000යි මේක වෙන්නේ. ඒ ටික එහෙම ඒ ටික එහෙම මම වලට දැන් VG කාඩ් එක කිව්වා බොයිස් වීඩියෝ එක දික් වෙනවා. මේ වීඩියෝ එඩිට් කරද්දී මට එපා වෙයි අද. ඒකට අපි කේසින් ටිකක් බලනවා. කේසින් ටිකක් මම නිකන් පෙන්නන්න. කේසින් තියෙනවා. මේ අපි ඉක්මනට බලමු තව මේවා නම් බොයිස් ඇනා නම් මනම් ඔය ඕන වෙනවනේ ඒවා. මේවා ඉල්ල බොයිස් ඔය ෆෑන්ස් සාමාන්‍ය මේක ලංකාවේ ගානේ 10000ක් වගේ වෙන්නේ. ෆෑන්ස් 3ක් තියෙනවා. CPU ෆෑන්ස්. මොනිටර්ස් පැත්ත පොඩ්ඩක් බලමු. මේ පැත්ත තියෙනවා ස්පීකර්ස් තියෙනවා, ඔය සබ්වූෆර්ස් තියෙනවා, මොනිටර්ස් මෙහෙම තියෙනවා. 23 IPS එක තියෙනවා. ඒක 40000ක් වගේ නේ ගේමින් එක. එනවා බලන්න නැතුනොත් තමයි එපා වෙන්නේ මොකද. එහෙනම් ඉවර වෙනකම් බලන්න. අපි යන්ද මේ රේසර් බ්‍රෑන්ඩ් එක. උඹ බලන්න බොයිස්. වටේ පොළ පාට විතරයි. මේ රේසර් බ්‍රෑන්ඩ් එකේ බඩු ටිකක් බලමු අපි. මේක වෙනවා 12000යි. Black Shark V2 X green එක. මම හිතන්නේ සමහර ඒවා ලංකාවේ තියෙන ඇති කියලා. මේ 10000ක් වගේ වෙන්නේ මේ හෙඩ්සෙට් එක. මේක නම් මරු ක්වොලිටි. කොළ පාටේ ඉඳලා රේසර් ලුක් එක හොඳට පේනවා. mechanical keyboard තියෙනවා. ඒ රේසර් for gamers by gamers. මේ අපිට මේ පේනවා mechanical keyboard එක. I think මේ මෙතේ තියෙනවා. ඔය mouse pad covers තියෙනවා, keyboard covers තියෙනවා. මේකුත් 10000ක් වගේ වෙනවා. මේවා ගණන් වගේ ඔක්කොටම වඩා. මේ Asus ළඟින් ගන්නවා නම් Asus ළඟින් ගන්න පුළුවන්. MSI ළඟින් ගන්නවා නම් එහෙම ගන්න පුළුවන්. මේ Steel series එක මේ පැත්ත තැවිලි පාටයි තනිකර. මේ පැත්ත එහෙම මේ Steel series එක මොනවාරි අමතකුණාද බොයිස් මට? අමතකුන්නේ නෑ නේද? Asus ලාගේ මේ පැත්ත පෙන්නවද? මේක බොයිස් Asus ලාගේ Delta S ROG Delta S Core එක USB එන්නේ
ඒක වෙනවා ලංකාවෙන් 25000ක් වගේ වෙනවා මේක 25000යි. ඒක ROG Delta S එක මේක 50000ක් වෙනවා 50000යි. ඒක ROG Delta S wireless එකක් තියෙනවා. ඒක ගන්න පුළුවන් 45000කට වගේ. එහෙනම් boys අපි වීඩියෝ ඉවර කරන්න කලින් අපි අන්තිමට ලැප්ටොප් ටිකක් බලලා වීඩියෝ ඉවර කරන්න කියලා හිතුවා. මොකද දැන් විනාඩි 20ට වඩා වීඩියෝ එකක් දික් වෙන හින්දා අපි ඉවර කරන්න යන්නේ ලැප්ටොප් ටික ප්‍රයිස් ටිකක් බලලා MSI වලින් පටන් ගමු එහෙනම්. මේක ඇවිල්ලා MSI Cyborg 70 එක තියෙනවා RTX 5060. මේක ඇවිල්ලා Cyborg 17 B2R WFKG ඔන්න මොඩල් එක ඕනේ නැහැ නේ. එච්චර දේවල් ඕනේ නැහැ. මේක ඇවිල්ලා boys 2,49,900 කියන එක ලක්ෂ 5කට ගන්න පුළුවන්. ඉතින් ස්පෙක්ස් ටික boys. ඔයාලට ස්පෙක්ස් ටික පේනව නේද? 47240H එකක් කියන්නේ ඉතින් high performance එන්නේ එතකොට Nvidia GeForce RTX 5060 එන්නේ VJ card එකට 8GB. එතකොට අපිට මේක මෙයාලගේ එන්නේ මේ ස්ටොක් විදිහට එන්නේ 32GB RAM එකක් 16GB RAM දෙකක් එක්ක 96 වෙනකන් අප් කරන්න පුළුවන් RAM එක. එතකොට storage එක එන්නේ 1TB SSD එකක් 120 watt එකක් එක්ක. එතකොට panel එක 23.2 මේ display panel එක display panel එක ලුක් එක මේ ලුක් එක මාර ලස්සනනේ ළමයි. Intel එක Nvidia කියන්නේ නියමයි. ඉතින් ඔන්නම තමයි තියෙන්නේ. අපිට ලයිට් එක වෙනස් කරන්න පුළුවන්. ඔන්නම මාර ලස්සනයි. එතන ඒක එහෙම මේ mouse එක බලන්න. මේ mouse එක මෙහෙම අල්ලන්න තියෙන්නේ. මෙතන තියෙන කීස් ටික නම් මොනවා මෙහෙම අල්ලන්න තියෙන්නේ. මේක තියෙන Crosha මේ නම කොහොමද කියවන්නේ? MSI Cyborg Crosha 17HX AID2XW එක මේ ලැප් එක වෙනවා boys. ඒකේ ගාන මේක පොඩ්ඩක් ගණන් හොඳටම ගණන් ලක්ෂ 8මාරක් විතර එනවා ලංකාවේ. මේක එන්නේ Nvidia GeForce RTX 5070 8GB VJ එකක් එක්ක 32GB RAM එකක් 16GB RAM දෙකක් එක්ක එන්නේ. මේකත් 96 වෙනකන් අප් කරන්න පුළුවන්. storage එක 1TB එකක් එන්නේ. මේ Core Ultra 9 275HX H කියන එකට වඩා HX එක තව performance වැඩි. ඉතින් මෙතන cores 24ක් තියෙනවා මේකට. cores 24 process එක. ඔන්න ඔහොම ඉන්නේ. එහෙනම් boys ඔන්නම තමයි අද දවසේ වීඩියෝ ඉවර වෙන්නේ. ගොඩක් දේවල් තිබ්බා. එහෙනම් පොඩ්ඩක් පෙන්නන්න වෙලා මදි. කොහොමත් මම විනාඩි 20කට වගේ තමයි මේ vlog එක කරන්න කියලා හිතා හිටියේ. අපි තව vlog එකක් ළඟදීම ගේන්නම්. දැන් ගොඩක් අය බලන් හිටියේ වාහන එකක් ගේනකම් වාහන බයික් එකක් ගේනකම් මට පොඩ්ඩක් මේ මාසේ ටයිම් මැනේජ්මන්ට් එක පොඩ්ඩක් අවුල් මගේ. ඉතින් අවුල් ගන්න එපා. අනිවාර්යෙන් ඉක්මනට vlog එකක් ගේනවා. බයික් පිස්සොන්ට කාර් පිස්සොන්ට අනිවාර්යෙන් ගේනවා. මේ මම පොඩ්ඩක් ගේම් පැත්ත පොඩ්ඩක් කරන්න කියලා හිතා හිටියේ. මොකද මට ඔඩියන්ස් එකක් හදා ගන්න ඕන. ඒ පැත්තේ කොල්ලුම්වත්. ඉතින් මේ එන boys වීඩියෝ කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න පහලින්. අනිවාර්යෙන් subscribe කරන්න, share කරන්න, යාළුවෝ අතර බෙදා ගන්න. එහෙනම් boys Linux in Japan අපි අනිත් vlog එකෙන් සෙට් වෙමු. එහෙනම් ජය වේවා.